මේ මොකද කියන්නේ දැන් මේ ඉවරයක් නැද්ද මේක? මොකක්ද? දැන් මේ අදත් නාම රාජපක්ෂ මහත්තයා එන්න කියලා දෙනවා. ඒක සාමාන්‍ය දන්නේ. සෙනග දැක්ක ගමන් බය වෙනවා. බය වුණාම ගෙන්නනවා. ඒක පේන දෙයක් නේ. රටේ ජනතාවට පේනවා මේගොල්ලන්ගේ ජනප්‍රියත්වය සම්පූර්ණ වැටිගෙන යනවා. වැටිගෙන යද්දී මොවුන් කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්නද? මේක අලුත් දෙයක් නෙමෙයි. එන්න කෙනෙකුට අපි එනවා. මේවට මුණ දෙනවා. වැරදි කරලා නැති හින්දා බය නැති මේවට මුණ දෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. මේ තන්නේ ක්‍රම මේ නාම රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් සෙනග එද්දී සෙනග දැක්කහම දරා ගන්න බැරුව ගන්න අසාර්ථක උත්සාහයක්. මේවා කරන්න ආණ්ඩුව තා වැටෙනවා. ඒ කියන්නේ දැන් නාම රාජපක්ෂ මහත්තයා ලොකු සෙනඟක් ඉන්නවා. ඒකට බය වෙලා දෙන්නේ. දැක්කේ නැහැ. ලතරන් සෙනගක් ඉන්නවා. අද අත්අඩංගුවට ගැනීමක් වෙයිද? ඒ වෙද කියන්නේ බලන්න. මේ සාමාන්‍ය දේවල් රටක පාරක් හදා ගන්න බෑ, රෝහලක් හදා ගන්න බෑ, පාසලක් හදා ගන්න බෑ. දෙත්තකින් වෙච්ච විනාශය ඒකේ සංවර්ධනය කරගන්න බෑ. මේක විතරයි වුණා කියන්නේ. එනවනේ සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති වල නැතිවනේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. දැන් රාජපක්ෂ පොලේ කවුරු හරි මෙනවා අපි දකිනවා මේ තැන් වලට. රාජපක්ෂ පවුලෙත් එනවා. ඒ වෙනේ පෙනී හිටියේ නැත් එනවා. ගලුත් දෙයක් නෙමෙයි. මේ අවුරුදු 10ක් 2015 මේ ඒතකොට දැන් යෝසිත රාජපක්ෂ අවුරුදු දෙකක් ගිහිල්ලා මේ ආණ්ඩුව ඇවිල්ලා. කිව්වේ ෆයිල් ඔක්කොම තියෙනවා කියලා. එහෙනම් ඉතින් ෆයිල් තිබ්බනම් දවසින් ක්‍රියාත්මක කරන්න දෙන්න. මේ වෙන්නේ බොරුව. යෝසිත රාජපක්ෂ මහත්තයාට දැන් අධිචෝදනා දාලා තියෙනවා. ඔව්. සාමාන්‍ය දෙයක්. අධිචෝදනා ගේනේවා, කට උත්තර ගන්නේවා. මේවා අලුත් දේවල් නෙමෙයි. මේවට ඉතින් වේදම් කරන සල්ලි හොයන්න වෙනම කොමිසමක් දාන්න. දානවනේ. ඔබතුමාලා ආවම දානවද? ආවම දානවද? අනිවාර්යෙන් මේ පාර හැම දෙයක් ගැනම හොයන්න ඕනේ. මේ කරන අපරාධ වලට ඉඩ තියන්න හොඳ නැහැ මින් පස්සේ. අනිවාර්යෙන් හොයන්න ඕනේ. ඊපර හෙව්වේ නැහැනේ. ඩෝඩා මහත්තයා නිකන් හිටියේ. අනිවාර්යෙන් හොයන්න. මේවට 22 ඉස්සාවක් කට්ටිය මේ මිනිස්සුන්ගේ වයස දික් කරනවා. ඔව් ඒක තමයි කිය ප්‍රතිපත්ති නැතිවනේ ක්‍රියාත්මක කරන්නේ. මිනිස්සුන්ට බාණ්ඩ මිල අඩු කරන්නේ නැහැ. ජීවත් වෙන්න පුළුවන් හොඳ යුගයක් නිර්මාණය කරන්න පොහොසත් රටක් හදනවා කියලා ලස්සන රටක්. මුළු රටම දුප්පත් කරලා මිනිස්සු දුප්පත් කරලා මේ මොකද්ද මේ නොහැකියාවනේ. නොහැකියාවෙන් බේරෙන්න නීතිය ඉස්සරහට දාන්න කටයුතු කරන දා. අලුත් යන්නේ. මේවට ප්‍රතිඵල එනවා අනාගතේ.